ඔන්න එකෝමත් එක කාලෙක ඈත පිටිසර ගමක හිටියා වෙලෙන්දෙක්. මේ වෙලෙන්දට හිටියා හරිම ශක්තිමත් ලොකු කන් දෙකක් තියෙන තරුණ බූරුවෙක්. මේ බූරුවා හැබැයි ටිකක් කම්මැලි. මේ වෙලෙන්දා හැමදෑම කළේ නගරයට ගිහිල්ලා ලුණු මලු අරගෙන බූරුවගේ පිටේත් පටවගෙන තමන්ගේ ගමට ඇවිල්ලා විකුණන එකයි. ඉතින් දුවේ පුතේ මේක ටිකක් දුර ගමනක්. ඒ ගමන යද්දී කඳු ගංගා පහු කරගෙන තමයි මේ නගරෙට ළඟා වෙන්න ඕන. මේ වෙලෙන්දට තිබ්බ ආසාවක්. ඒ තමයි ඉක්මනින්ම දියුණු වෙන එක. ඉතින් එයා නගරෙට ගිහිල්ලා එනකොට වැඩි ලුණු ගෝනි ප්‍රමාණයක් අරගෙන ඇවිල්ලා ගමේ විකුණනවා. හැබැයි දුවේ පුතේ බූරුවා මේ වැඩේට සතුටින් නෙවෙයි හිටියේ. මං කලින් කිව්වා වගේ බූරුවා හරිම කම්මැලි බූරුවෙක්නේ. ඉතින් එයා මේ වැඩේට උදව් කරේ හරිම කේන්තියෙන්. ඔන්න එකෝමත් එක දවසක බූරුවගේ පිට උඩ නැගලා මේ වෙලෙන්දා නගරයට යනවා ලුණු අරගෙන එන්න. ඉතින් නගරයට ගියපු වෙලෙන්දා ලුණු ගෝනි ටික බූරුවගේ පිට උඩින් පටවලා දෙන්නත් එක්කම පිටත් වුණා ආපහු තමන්ගේ ගමට යන්න. ඔන්න එන අතරමඟ කැලෑවක් හම්බුණා මේ දෙන්නට. මේ කැලෑවේ පළතුරු පිරීලා තිබුණා. ඉතින් මේ වෙලෙන්දා ගහක් මුල ඉඳගෙන පළතුරු එහෙම කාලා ටිකක් නිදාගෙන ඉඳලා ආයෙමත් ගමට එන්න පිටත් වෙන්න තීරණය කරනවා. බූරුවත් ඉතින් හරි අමාරුවෙන් තමයි මේ බර උස්සගෙන යන්නේ. ඉතින් බූරුවා හරිම අමාරුවෙන් මේ ගෝනි ටිකත් අරගෙන ඇවිදගෙන යද්දී ගඟ ළඟටම ආවා. කලින් දවසේ රෑ වැස්ස නිසා ගඟේ වතුර ටිකක් වැඩි. ඉතින් අමාරුවෙන් තමයි දෙන්නත් එක්ක ගඟ මැදින් ඇවිදගෙන යන්න ගත්තේ. එක පාරටම බූරුවගේ කකුල ලිස්සලා වතුරට වැටෙනවා. ඉතින් බූරුව ටික වෙලාවක් වතුර ඇතුළෙම හිටියා. පොඩ්ඩක් ඉඳලා නැගිටලා බලනකොට බූරුවට බර අඩුයි වගේ දැනුණා. එයාට සැහැල්ලුවක් දැනුණා. මොකද දරුවනේ ලුණු ටික වතුරේ දිය වෙලා ගිහින්නේ. බර අඩු වුණාට බූරුවා හරීම සතුටු වුණා. ලුණු ගෝනි ඔක්කොම දිය වුණු වෙලෙන්දට නම් ලොකු පාඩුවක් වුණේ. ඔන්න ඊළඟ දවසේ උදා වුණා. ඊළඟ දවසෙත් ඒ වගේම බූරුවා හිතා මතාම ගඟ තරණය කරද්දී ගඟේ වතුරට වැටෙනවා. ඒ වගේම ඊට පස්සේ දවසෙත් එහෙම කළා. හැමදාම මේ විදිහට ලුණු ටික වතුරේ දිය වෙලා යන නිසා වෙලෙන්දට උනේ නම් ලොකු පාඩුවක්. දිගින් දිගටම මේ වැඩේ කරන බූරුවා හිතා මතාම කරන බව වෙලෙන්දට තේරුණා. මේක දැනගත්ත වෙලෙන්දට නම් හොඳටම කේන්ති ගියා. හොඳ පාඩමක් බූරුවට උගන්වනවා කියලා හිතපු වෙලෙන්දා ඊළඟ දවසේ ලුණු මලු වෙනුවට පුළුන් මලු ටිකක් බූරුවගේ පිටේ පැටවුවා. ඔන්න වෙනදා වගේම ගඟ ළඟට දෙන්නම ආවා. අදත් ගඟට වැටුනොත් ලුණු මලු ටික මේ වගේම බර අඩු වෙනවා කියලා හිතපු බූරුවා ගඟ මැදදී හිතා මතාම වතුරට වැටුණා. ඒ දුවේ පුතේ බර අඩු වුණා වෙනුවට මොකක්ද දන්නවද උනේ? පුළුන් ලුණු වගේ දිය උනේ නැහැ. වතුර උරාගත්ත පුළුන් මලු ටික ලුණු වලටත් වඩා බරින් වැඩි වුණා. මේ බර අමාරුවෙන් දරාගෙන එගොඩ වෙන්න බූරුවට සිද්ධ වුණා. ඒ වෙලාවේ තමයි දුවේ පුතේ බූරුවට තේරුනේ තමන්ට උනේ මොන වගේ දෙයක්ද කියලා. එදා ඉඳලා මේ බූරුවා කවදාවත් හිතාමතා වතුරට වැටුනේ නැහැ.